අද මම ඔයාලට කියලා දෙනවා Mr. Tech YouTube channel එකෙන් කොහොමද AI ෆොටෝ එකක් Gemini එක හරහා හදාගන්න කියලා. ඉස්සෙල්ලම ඔයා ChatGPT download කරගන්න ඕනි. ඊට පස්සේ සමහර ෆෝන් වලට නම් Gemini කියන app එක එනවා අප්ඩේට් එකකින්. සමහර ෆෝන් වලට එන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ නැති කට්ටිය Play Store එකකින් Gemini app එක download කරගන්න. මම home screen එකේ ඔය පෙන්ලා තියෙන ෆොටෝ එකත් මම හදපු එකක්. ඒ වගේ තවත් ලස්සන ෆොටෝස් හදන්න මම කියලා දෙනවා ඔයාට. මේ ෆොටෝ එක හදපු prompt එකත් මම ඔයාට description එකේ දාන්න. ඔයාට කැමති නම් ඒක හදාගන්න පුළුවන්. ඉස්සෙල්ලාම ChatGPT open කරගන්න. ඊට පස්සේ ඔයා කැමති පරිසරයක විස්තරයක් ChatGPT දෙන්න. ඒ කියන්නේ කුඹුරක් අයිනේ ලස්සනට ඉන්නවා. ඒ වගේ ඔයාට කැමති පසුබිමක් එයාට කියන්න. ඊට පස්සේ Gemini හරහා ඒක prompt එකක් විදිහට එවන්න කියලාත් එයාට කියන්න. එතකොට එයා ගානට prompt එක හදලා එවනවා අපිට. ඊට පස්සේ බලමු එයා කොහොමද මේ prompt එක එවන්නේ කියලා. මම නම් දැන් මේ කුඹුරු වෙල්ලයක් මැද ඉන්න image එකක් හදන්න prompt එකක් හදන්න කියලා. අපි බලමු එයා ඒක එවන විදිය. එයාට දැන් ගන්න prompt එක එවුවා. අපි ඒක දැන් text copy කරලා select කරගන්න ඔයාට ඕන ටික. prompt එක ඊට පස්සේ copy කරගෙන clipboard එකට දාගන්න. ඊට පස්සේ ඔයා Gemini app එක open කරගන්න. ඊට පස්සේ ඔයා ඒ copy කරගත්ත එක දාගන්න keyboard එකට. ඔයා කැමති ලස්සන ෆොටෝ එකක් ඔයාගේ හොඳට මූණ පේන එකක් ඒකට Gemini හරහා ෆොටෝ එකක් select කරලා ඒක යාට දෙන්න prompt එකත් එක්ක. එයා දැන් ටික වෙලාවකින් ඒ ෆොටෝ එක හදලා එවනවා අපිට. බලමු එයා වෙන ෆොටෝ එක. ඒ ඉන්නේ යා තමයි. අපි තව ෆොටෝ එකක් හදලා බලමු. අපි මේ prompt එකම දාලා යාට ආයෙ දෙමු බලන්න. හදන්න. මේ ෆොටෝ එකම දාලා අපි දෙමු. ආයෙ select කරලා ඒක යවමු. එයා තව ඒ වගේ එකක් එවනවා. අපි හදන හැම ෆොටෝ එකේම එයාගේ watermark එක වදිනවා Gemini කියලා. ඔයා මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ videos දෙකටම බලන්න ඕන නම් comment එකකුත් දාන්න. video එකට like කරන්න. අන්න එයා අපිට ඊන ෆොටෝ එක එව්වා. ඒ ඉන්නේ එයාම තමයි. බලමු එයාගේ ෆොටෝ එක. හොඳට ඇවිල්ලා තියෙනවා. ඔය වගේ photos ඔයාලත් හදාගන්න පුළුවන්. මම description එකේ අර රෝස මලක් තියන් ඉන්න ෆොටෝ prompt එකයි තව prompt කීපයක්ම දාන්න. ඔයගලන්ට පුළුවන් ඒක copy කරලා මේ වගේ app එකකින් photos ලස්සන ඒවා හදන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.